2006 මාවිල්ලාරු සොරුවත් එක්ක මේ පැත්තේ ආරම්භ කරපු මානුෂික මෙහෙයුමේදී තමයි මේ සාම්පූර් ප්‍රදේශය මුදවගන්නේ. සැප්තැම්බර් 4 වෙනිදා මේ සාම්පූර් ප්‍රදීපාගාරයත් එක්ක මේ ප්‍රදේශය මුදවා ගැනීමේදී අපේ විරෝධාර රණවිරුවන් 33 දෙනෙක් ජීවිතක්ෂරපත් වෙනවා. ට්‍රින්කෝ නයිට් මේල් එක්ස්ප්‍රස් එකේ ෆස්ට් ක්ලාස් එකේ ආසනයක් බුක් කරලා තියෙන්නේ. මගේ එක තියෙන්නේ B පස්වෙනි සීට් එක. ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ 9:20 වෙද්දිම ආවා. අපි ගිහින් බලමු මගේ සීට් එක මොකද කියලා. මේ තමයි ෆස්ට් ක්ලාස් එක. මේ B මැදිරිය. මේ තියෙන්නේ A මැදිරිය. ෆස්ට් ක්ලාස් මැදිරි දෙකක් තියෙනවා. මේ අංක 70/83 දරන ත්‍රිකුණාමලයේ රාත්‍රී තැපැල් දුම්රිය හරියටම රාත්‍රී 9:30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ත්‍රිකුණාමලය දක්වා ගමන ආරම්භ කරනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මහව හන්දිය දුම්රිය ස්ථානට. මේ තියෙන්නේ අපි ආපු කොළඹ රාත්‍රී තැපැල් සීග්‍රාමී දුම්රිය, කොළඹ ඉඳන් ආපු දුම්රිය. ඊපස්සේ මේ තියෙන්නේ ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹට යන දුම්රිය. මේ අපේ එක B ක්ලාස් එක. ඊට පස්සේ දැන් මේ මහව හන්දිය දුම්රිය ස්ථානයේදී ආපු එන්ජින් එක අර පැත්තෙන් ගලවලා මේ පැත්තට හයි කරනවා. අපි යමු ඒක බලන්න. මේ තියෙන්නේ ත්‍රිකුණාමලේ ඉඳන් ආපු දුම්රිය. මොකද මහව හන්දිය දුම්රිය ස්ථානයේදී තමයි උතුරු දුම්රිය ගමන් මාර්ගයත් මඩකලපුව සහ ත්‍රිකුණාමලයට ගමන් කරන දුම්රිය මාර්ගය ආරම්භ වෙන්නේ. ඒක නිසා තමයි දුම්රිය එන්ජින් එක අර පැත්තෙන් හයි කරන්නේ. අපි ඒක බලමු. මේ අතරතුර මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ මහව හන්දිය දුම්රිය ස්ථානය. අපි යම් බලන්න එන්ජින් එක අනිත් පැත්තට හයි කරන එක. දැන් මේ ට්‍රේන් එක කියන්නේ කොළඹට යන ට්‍රේන් එකේ එන්ජින් එක අනිත් පැත්තට හයි කරනවා. යම් බලන්න මහව හන්දිය. කොහොමද මේ මහව හන්දිය දුම්රිය ස්ථානයේ එන ට්‍රේන් එක විනාඩි 30ක් විතර නවත්තලා තියෙනවා. රෑ 12:20ට මහව හන්දිය දුම්රිය ස්ථානට ළඟා වෙන්නේ. විනාඩි 30ක් ළඟා නවත්තලා තියෙන හින්දා ඔයගොල්ලන්ට තේ බොරුණල් දෙකක් බීලා විවේකයක් ගන්න පුළුවන්. නිදාගෙනම තමයි එන්න තියෙන්නේ. මේ තියෙන්නේ මහව හන්දිය. මේ අපේ ට්‍රේන් එක. මේ අනිත් ට්‍රේන් එකේ එන්ජින් එක හයි කරනවා. ත්‍රිකුණාමලේ ඉඳලා කොළඹ කොටුව දක්වා ගමන් කරන දුම්රිය දැන් පිටත් වෙනවා කොළඹ කොටුව දක්වා මහව හන්දිය දුම්රිය ස්ථානයේ ඉඳලා. අපේ ට්‍රේන් එක තව විනාඩි 20කින් විතර තමයි ධාවනය වෙන්නේ. ඉඳ ගන්නව නවත්තලා දෙනවා. මේ මහව හන්දිය දුම්රිය ස්ථානයේ රාත්‍රියට තේ බොන්න කෑම කඩ තියෙනවා. කෑම ගන්නව නම් අවශ්‍ය කඩ තියෙනවා. දැන් හෙට මම ඉන්නෙත් මේ ට්‍රේන් එකේ. වන් ඩේ ට්‍රිප් එකක් යන්නේ ට්‍රින්කෝ වලට. මේ තියෙන්නේ අපේ ට්‍රේන් එක. දැන් 12:20ට තමයි මහව හන්දිය දුම්රිය ස්ථානයට ආවේ. මේ මහව හන්දිය දුම්රිය ස්ථානය මම ඔයාලට කියන්නම්. මේ අපි ආපු දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 9:30ට පිටත් වෙන්නේ. මහව හන්දියට එනකන් නවත්තන දුම්රිය ස්ථානට කියන්න. කොළඹ කොටුවෙන් පිටත් වුණාට පස්සේ රාගම හන්දිය, ගම්පහ, වේයන්ගොඩ, නීරිගම, පොල්ගාවෙල හන්දියට රාත්‍රී 11ට ළඟා වෙනවා.
අපේ මේ ත්‍රිකුණාමල රාත්‍රී ශීඝ්‍රාමී දුම්රිය. ඊට පස්සේ පොතුහැර කුරුණෑගල වැල්ලව ගණේවත්ත නාගොල්ලාගම පහු කරලා එතරම් නවත්තලා ඊපස්සේ මහා හන්දියට 12:20ට ළඟා වෙන්නේ. ඊට පස්සේ තමයි විනාඩි 40ක් විතර නවත්තලා තියලා මඩ කලපුව දුම්රිය ගමන් මාර්ගයේ ත්‍රිකුණාමලය දක්වා ගමන් ආරම්භ කරන්නේ. අපහු ගල්ඔය හන්දිය දුම්රිය ස්ථානයේදී තමයි ත්‍රිකුණාමල දුම්රිය ගමන් මාර්ගය පටන් ගන්නෙ. එතෙන්දී අපි හම්බෙමු ආයි. ත්‍රිකුණාමලයට උදේ 6 වෙද්දී ආවා. පහමාරට එන්න තියෙන්නේ. ඒත් උදේ 6 වෙද්දී හරියටම ආවා ට්‍රේන් එක. රෑ 9:00ට කලින් දවසේ උදේ 6 වෙද්දී එනවා. මේ ට්‍රේන් එකේ ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස්, තර්ඩ් ක්ලාස් ආසන වෙන් කර ගන්න පුළුවන් මැදිරි තියෙනවා. ඒ වගේම සාමාන්‍ය දෙවන සහ තුන්වන පන්තියේ මැදිරි තියෙනවා. මේ තියෙන්නේ M8 එන්ජින් එක. මේ තියෙන්නේ සාමාන්‍ය තුන්වන පන්තියේ මැදිරියක්. මම පෙන්නන්නම් ඇතුළේ. මේ තියෙන්නේ දෙවන පන්තියේ මැදිරි. මේ මැදිරි ආසන වෙන් කරවා ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය දෙවන පන්තියේ මැදිරි ආසනත් මේවම තමයි. Good morning. අපි ඇවිල්ලා ඉන්නේ ත්‍රිකුණාමල දුම්රිය ස්ථානට. උදෑසන 6 වෙද්දිම ආව ට්‍රේන් එක ත්‍රිකුණාමල දුම්රිය ස්ථානට. මේ දුම්රියේ පළවෙනි පන්තියේ වෙන් කළ ආසන මැදිරියක් වෙන්නේ ආසනයක් වෙන්නේ රුපියල් 2900ක්. දෙවෙනි පන්තියේ ආසනයක් රුපියල් 1800ක්. තුන්වෙනි පන්තියේ ආසනයක් 1200කට ආසන වෙන් කරව ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය ටිකට් පත් වලින් යනවනම් රුපියල් 980යි දෙවන පන්තියේ, තුන්වෙනි පන්තියේ රුපියල් 460යි වෙන්නේ. මේ තියෙන්නේ ක්ලාස් M11 එන්ජින් එක. M11 එන්ජින් එක ත්‍රිකුණාමලයේ දුම්රිය ස්ථානයෙන් දැන් පිට වෙන්න තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ අපි ආපු දුම්රිය. දැන් දුම්රිය ස්ථානයෙන් එළියට යන්න ඕන. දුම්රිය දැන් අර පැත්ත අනිත් රේල්වේ ට්‍රැක් එකට ගහන්න හදන එන්ජින් එකෙන්. දැන් එළියට ගිහිල්ලා අද ත්‍රිකුණාමලයේ ඇවිදින්න ඕන. මුලින්ම කොණ්ඩේශ්වර කෝවිලට යන්න තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ වැදගත් ස්ථාන කීපයකටම යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කට්ටපරිච්ඡාන්, ඌතුර්, සාම්පූර් අද මේ ප්‍රදේශ තමයි සංචාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ. කරලි ඉවරලා අද රෑම මේ ට්‍රේන් එකෙන් රෑ 7ට ත්‍රිකුණාමලයෙන් පිට වෙන්නේ. රෑ 7ට ට්‍රේන් එකෙන් ආපහු යනවා. දවසේ ට්‍රිප් එකක් තියෙන්නේ අද ට්‍රින්කෝ වලට. හරි එහෙනම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මාත් එක්ක දවසේ ත්‍රිකුණාමලයේ ස්ථාන කීපයක්ම බලලා ආපහු කොළඹ යමු මේ ට්‍රේන් එකෙන් රෑ 7ට. එහෙනම් අපි යනවා පයින්ම ට්‍රින්කෝ ස්ටේෂන් එකේ ඉඳන් කොණේශ්වරන් කෝවිල තියෙන්නේ ෆෙඩරික් කොටුවේ තියෙන්නේ. ෆෙඩරික් කොටුවට එන පාර හොඳ පාරක් තියෙන කිලෝමීටර් 2කමාරක් වගේ. ඔන්න වීල් එකක් ගන්න පුළුවන්. ඉතින් මම පයින්ම ආවා ස්ටේෂන් එකේ ඉඳන් එනකොට ඔයාලට අහු වුණා මේ යවුඩෝ කෙනෙක් හම්බුණා. සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නියමයි. පටන් ගත්ත ගමන් මේ යන්න තියෙන්නේ ෆෙඩරික් කොටුව. මේ තමයි අපි ආව පාර. අය ෆෙඩරික් කොටුවට යන්න තියෙන්නේ මේ පැත්තෙන් බීච් එක. අපි එහෙනම් යමු ෆෙඩරික් කොටුව ඇතුළට. මේ කොටුව ඇතුලේ තමයි කොණේශ්වරන් කෝවිල, ඊට පස්සේ ගෝකර්ණ විහාරය පන්සල තියෙන්නේ. ඇතුලේ තියෙනවා ආමිකින් කරන කැන්ටින් එකක්. එතනින් තේ එකක් බොන්නත් එක තමයි යන්නේ. අද තියෙන්නේ පන්සල.
මේ ට්‍රිප් එක මම vlog series එකක් විදිහට කරන්නේ. තව දිග ප්ලෑන් එකක් තියෙනවා. ඒකත් එක තමයි මේ vlog series එකක් කරන්න පටන් ගන්න හිතුවේ. ඒක මම ඉස්සරහට නැති කියන්න. හරි යමු අපි ගෝකර්ණ විහාරස්ථානයට ගිහිල්ලා කෝණේශ්වරන් කෝවිලට යමු. මම යනවාද එහෙම? කොටු ඇතුලේ මුවෝ ඉන්නවා පිරෙන්නම කැම දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් එහෙම ඇතුලට යන ගමන් මෙන්න තියෙනවා මගේ ඊළඟ යන තැන ඕර්සිල් යුද හමුදා කෞතුකාගාරය. මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා. ඒක පොඩි වීඩියෝ එකක්. හොඳ විස්තරාත්මකව මේකේ වීඩියෝ එකක් කරනවා අද. හරි අපි එහෙනම් ඇතුලට යමු. මේ මගේ පිටිපස්සෙන් තමයි තියෙන්නේ හමුදා කැන්ටින් එක. එතනින් තේ එකක් බිව්වා ස්ට්‍රෝං ටී එක. එතනින් බොන්න. හොඳ සුවදශීලී කට්ටිය ඉන්නේ. කතා කරලා ඊට පස්සේ අපි යන් උඩට. යාවා කෝණේශ්වරන් කෝවිලට ශ්‍රීගුණාමලේ. දැන් පූජාව පටන් ගන්න වෙලාව උදේ පාන්දර. දැන් 7:20 වෙලාව හරියටම. මේ තමයි ත්‍රිකෝණාමලේ තිරුකෝණේශ්වරන් දේවාලය අසල ඔයගොල්ලන්ට දකින්න පුළුවන් රාවණා කැපුම කියන ස්ථානය. ඔයාලා තුදේම ආවොත් කෝණේශ්වරන් දේවාලයට එන්න. අපි දැන් දේවාලයේ වැදලි වෙලා යනවා මූතුරු පැත්තට. විශේෂයෙන් මේ වීඩියෝ එකෙන් අද අපි යනවා කට්ටපරිච්චා කළු පාලමට. ඔයාලා දන්නවා එතන විශේෂ ස්ථානයක්. ඒ වගේම සාම්පූර් ප්‍රදීපාගාරයට. ඒ වීඩියෝ ටික මම වෙනම අරන් එන්නම්. දැන් අපි යන කින්නියා ලංකාවේ දිගම පාලම බලන්න. යා. දැන් ශ්‍රීකුණාමලේ ඉඳලා මේ කින්නියා පැත්තට යන ගමන් මෙන්න මේ පාරෙන් තමයි කින්නියා වලට යන්න තියෙන්නේ. ඒ එනකොට මෙන්න මේ පාරෙන් තමයි මාබල් බීච් වලට යන්න තියෙන්නේ. මාබල් බීච් එකට මෙතන ඉඳන් කිලෝමීටර් 2යි යන්න තියෙන්නේ. දැන් කින්නියා ගිහිල්ලා අපි එන ගමන් අවශ්‍ය වෙලාව තිබ්බොත් මාබල් බීච් යන්න බලනවා නාගන්නත් එක්ක. ඒ වගේම මම දැන් කෝණේශ්වරන් ඉඳලා කින්නියා. ඒ වගේම කට්ටපරිච්චන් මූතුරුවද යන්නේ ඉසුරුමල්ලිත් එක්ක. මෙන්න මේ වීල් එකේ ඔයාලා දන්නවා මම ඩ්‍රින්ක් ආවෙන් පස්සේ යන්නේ සඳුන්මල්ලිත් එක්ක. අද සඳුන්මල්ලි පොඩ්ඩක් බිසි දවසක්. ඒකින් තමයි සඳුන්මල්ලිම තමයි සෙට් කරේ. මේ ඉන්නේ ඉසුරුමල්ලි. මම ඉස්සරහට විස්තර ටික ඔක්කොම කියන්නම්. ඉසුරුමල්ලිගේ contact number එකයි. ඒ ඔක්කොම ටික කියන්නම්. මේ ඩ්‍රින්ක් ඔක්කොම ඇවිදින්න පුළුවන්. දැන් අර පැත්තේ තිබ්බා කින්නියා උණු වතුර වලින් ගෝකර්ණ විහාරේ, කෝණේශ්වරන් කෝවිල, පෙඩ්රික් කොටුව, ඊට පස්සේ නාවික කෞතුකාගාරය. දැන් අපි ඊළඟට යන්න ඉන්න ඕර්සිල් කෞතුකාගාරය. මේ යන්නේ කින්නියා මූතුරු බස් එක. මෙතන බුදු පිළිමකාවෙන් හැරෙන්න තියෙන්නේ. ඔයාලට පාර බලා ගන්නත් ලේසි. දැන් යන් ලංකාවේ දිගම පාලම කින්නියා පාලම බලන්න. අර අතනින් තියෙන්නේ කොඩ්ඩියාර් බොක්කත් එක්ක යන් කින්නියා පාලම දිගේ ලංකාවේ දිගම පාලම ඔස්සේ කින්නියා වලට යන්. කින්නියා වලින් උදේට කන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් යන් අපි ඉසුරුමල්ලිත් එක්ක.
අපි නැවැත්තුවා උදේට කන්න මේ කින්නියාවල තියෙන තවක්කල් හොටෙල් එකේ. අපි බලමු ඇතුළට ගිහලා මොනවද කන්න තියෙන්නේ කියලා. අපි ගත්තා බිත්තර රොටි ගත්තා. ඊපස්සේ හොදි ටිකත් එක්ක පණිවිඩ ගත්තා ඉදියප්ප. එහෙනම් දැන් කාලා යන් සාම්පූර් පැත්තට. අපි දැන් ඉන්නේ කින්නියා පහු කරලා යන ගම මේ මෙතන මාදැල්ලා දිනවා. දිගටම තියෙනවා මිටස් මේ සෙට් එක. අර හෙට මේ පාර දිගටම තමයි යනකොට කරවල විකුණන්න හම්බ වෙනවා. මේ ඉන්නේ ඉස්රුමල්ලිත් එක තමයි දැන් යන්නේ. අපි යන්නේ සාම්පූර් වලට. ඒ යන පාරේ තමයි රොබර්ට් නොක්ස්ගේ ට්‍රී එක තියෙනවා. ඊට පස්සේ මං කිව්වේ මේ කට්ටපරිච්චා කළු පාලම හම්බ වෙනවා. ඒ වගේ මාවිලාරු වලටත් යන්න පුළුවන්. මාවිලාරු වලටත් යන්න පුළුවන්. ලංකාව පටුන ඊට පස්සේ LDT සම්ප්‍රේෂණ කුළුණ තිබ්බේ. ඒ පැත්තට යන්න පුළුවන්. ඒ වගේම ට්‍රින්කෝ ෆුල් රවුන්ඩ් එකක් දාන්න පුළුවන්. දැන් නුවතුරු ලින් මාබල් බීච්, නිලාවැලි බීච්, ඊටසේ කෝන්නේශ්වරම් කෝවිල්, ෆෙඩරික් කොටුව, ත්‍රිකුණාමලතර හැමදේම බලන්න පුළුවන්. ඉස්රුමල්ලිගේ වීල් එක තමයි අද යන්නේ. මල්ලි වගේ නම්බර් එක කියන්නේ 076යි 258යි 950. මේ නම්බරේට කෝල් එකක් දෙන්න ඉස්රුමල්ලිට. ෆුල් ගැරන්ටි. ඒක සඳුන් මල්ලිගේ ඉන්නේ. අයියා නේ සඳුන් මල්ලිගේ අයියා. එයාගේ වැඩ දැගෙන. අනිත් එක දැන් අපි මෙහි යනවා වගේම මේ මල්ලිත් එක්ක යන්න පුළුවන් බෝට් රයිඩ් එක. කෝනේශ්වරම් කෝවිල අර යටින් මම පෙන්නේ බෝට්ටුවේ. ඒ වගේ බෝට්ටුවේ ගිහලා ඒ පැත්ත බලන්න පුළුවන්. ඔයා දන්නවනේ මොනවද සමනේ යන්න පුළුවන් බෝට්ටුවේ? ඩොල්ෆින් බලන්න යන්න පුළුවන් කෝනේශ්වරම්ගේ. ඒ පැත්ත පුළුවන් නේ. ඒ වගේ අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා කතා කරගන්න ප්ලෑන් එක ඕනලා කෝච්චිය ආවනම් උදේ නැග්ගා. ඊට පස්සේ දැන් දවසම ඇවිද්දා. ඊට පස්සේ හවස කෝච්චිය ආපහු යන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා සාම්පූර් වලට. මාත් ෆස්ට් ටයිම් යන්නේ සාම්පූර් වලට. එමල්ලි ගිහිල්ලා දියලා. ඒ ගිහිල්ලා අපි ලයිට් හවුස් එක බලලා ඔයගොල්ලෝ දන්න SF එකෙන් තමයි ලයිට් හවුස් එකේ යුද්ධ කාලේ ගත්තේ. මල්ලිත් එක ගියා නම් යුද්ධ කාලේ කතා ටිකත් ඔක්කොම දැනගන්න පුළුවන් මේ පැත්තේ වෙච්ච දේවල්. හරි එහෙනම් අපි මේ පැත්තට යන්නේ වань. අපි යමු මේ පාර දිගේ. මේ තමයි ලංකාවේ දිගම ගංගාව මහවැලි ගඟ මුහුදට වැටෙන තැන. මේ තියෙන්නේ මහවැලි ගඟ මුහුදට වැටෙන තැන් තුනක් තියෙනවා මේ ත්‍රිකුණාමලේ. ඒ කියන්නේ අපි කින්නියා ඉඳන් මුහුදුර යනකොට තමයි මේ තැන් තුන හම්බ වෙන්නේ. පළවෙනි පාලම මේ දෙවෙනි පාලමට අපි ඉන්නේ. ලංකාවේ ජල ප්‍රවාහන පද්ධතියේ ගංගා 103ක් තියෙනවා. ඒකේ විශාලතම ගංගාව මහවැලි ගඟ. ලංකාවේ ගංගාවල ජල ධාරිතාවයෙන් 120ක්ම දරන මේ මහවැලි ගඟ සමල්ල කන්දෙන් පටන්ගෙන පේරාදෙනිය පොළොන්නරුව මේ මාර්ගෙන් ඇවිල්ලා මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. එතනින් ඇවිල්ලා මේ පැත්තෙන් මුහුදට එකතු වෙනවා මහවැලි ගඟ. මම ඔයාලට මගේ කලින් වීඩියෝ එකෙත් කියලා කිව්වා මම මෙතනට ආවෙන් පස්සේ ලංකාවේ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වල හොඳම ප්‍රෝග්‍රෑම් එකක් කරේ ජැක්සන් නැතනි මහත්මයා. ගඟ දිගේ වැඩසටහන. මේ ගඟ දිගේ වැඩසටහනේදී ජැක්සන් නැතනි මහත්මයා ඉන්නේ මහවැලි ගඟේ යන්න අර කොනේ ඉවුරට. එතුමාට මේ පැත්තට එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ කාලේ LTT යුද්ධය තියෙනවා. යුද්ධෙත් එක්ක එතුමාට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට පස්සේ දවසක ජැක්සන් නැතනි මහත්මයා මේ ගඟ කොස් කරන යුද්ධය ඉවරන වෙලාවක ඒක මගේ සම්පූර්ණ වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ මහවැලි ගඟ වෙතන්ට ඇවිල්ලා මම සම්පූර්ණ විස්තරයක් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න. මේක අර මම දැන් ටික පෙන්නගෙන ටක් ගාලා වීඩියෝ කරන්න නැත්නම් වීඩියෝ එක දික් වෙනවනේ. අපි යන්න අර පැත්තට මම ඊට කලින් පෙන්නන්න පාලම කොස් කරලා මුහුදට වැටෙනවා. අර තියෙන තල් ගස් මේ වගේ ඇවිල්ලා තව ඉස්සරහට පාලමක් හම්බ වෙනවා අපිට. පාර බල්ලා පණිමු. මේ තියෙන්නේ ගඟ දිගේ ඇවිල්ලා මුහුදට එකතු වෙන තැන. වැදගත් දිස්ත්‍රික්කයක්. ගොඩාක් ඩෙවලොප් කරන්න පුළුවන්. ඒ වගේම ඉස්රුමල්ලි මට කිව්වේ අල්රා තියෙන සීසන් එක ඕන දෙයක් arrange කරගන්න පුළුවන්. නවතින්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් කතා ගන්න. යන්න දැන් ගොඩක් තියෙනවා ඇත්තටම. ටයිම් එකත් එක්ක ටට්ටක් ගාලා යන්න බලනවා. අද ලොකු අවුකුත් නැහැ. වැස්සක් කීයක් දන්නේ නැහැ. අපි යමු බලන්න. මේ තියෙන්නේ මුතුරු ත්‍රිකුණාමල බස් එක. හරි. අපි එන්න තව ඉස්සරහට යමු.
අපි ඊළඟට ආවේ වයිට් මෑන්ස් ට්‍රී නැත්තම් රොබර්ට් නොක්ස් අල්ලාගත්තේ මෙන්න මේ සියඹලා ගහ යටදී. විශේෂ ස්ථානයක්. රොබර්ට් නොක්ස් ගැන කිව්වම ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ඉතිහාසය ගැන ගොඩාක් ලියපු කෙනෙක් තමයි රොබර්ට් නොක්ස් කියන්නේ. මේ තියෙන්නේ සියඹලා ගහ. මේ තියෙන්නේ බෝඩ් එක. This is the white man's tree under which Robert Knox, captain of the ship and was captured 1668. This stone was placed here in 1893. 1893. ඒ කියන්නේ රොබර්ට් නොක්ස්ගේ තාත්තා රොබර්ට් නොක්ස් සීනියර් සහ රොබර්ට් නොක්ස් අපි ඔය ලංකාව ගැන කතාව ලියලා තියෙන්නේ. ඉතිහාස කතා පොතක් ලියලා තියෙන්නේ. ඒ දෙන්නා නැවෙනවා ඈන් නෞකාවෙන් ඇවිල්ලා ලංකාවේ ඒ කියන්නේ ඉන්දියන් සාගරය හරහා යද්දී නැව මේ අනතුරකටපත් වෙනවා. ඊට පස්සේ ඒ නැවේ කපිතාන්වරයාට ඕන වෙන්නේ කොඩ්ඩියාර් බොක්කට නැව අරගෙන යන්න. ඒත් අරගෙන යන්න කලින් නැව මේ ත්‍රිකුණාමල වරායට සේන්දු වෙනවා. ඊට පස්සේ මෙහි ඉන්න ප්‍රදේශයේ ජනතාව 1659 දී මම මේ කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව එකතු වෙලා මේ නැව ප්‍රතිසංස්කරණය කරන්න උදව් වෙනවා. ඒ කාලෙදී ලංකාවේ ඉන්න දෙවන රාජසිංහ රජතුමා ඒ ගැන සැක හිතලා රොබර්ට් නොක්ස් සහ ඒ නැවේ ආපු 16 දෙනාව අත්අඩංගුවට ගන්නවා. ඒතර රොබර්ට් නොක්ස්ගේ තාත්තයි රොබර්ට් නොක්ස්යි තාත්තගේ නම රොබර්ට් නොක්ස් පුතා තමයි රොබර්ට් නොක්ස් ජූනියර් අත්අඩංගුවට ගන්නවා. අරගෙන නුවරට අරගෙන යනවා සිරබාරයට. ඒ සිරබාරයට ගන්නේ හරියටම මෙන්න මේ සියඹලා ගහ තිබුණු ස්ථානේ. ඒක තමයි මේකට අපි this is the white man's tree කියලා සඳහන් කරන්නේ. Google map එකෙත් location එක හරියටම තියෙනවා. මේ සියඹලා ගහ සිරබාරයට ගත්තට පස්සේ ඒගොල්ලෝ නුවර ගිහිල්ලා මේ සිරබාරේ තියාගෙන ඉන්නකොට 1661 දී රොබර්ට් නොක්ස්ගේ තාත්තා කියන්නේ කපිතාන්වරයා මිය යනවා මැලේරියාව හැදිලා. ඒත් පුතා අවුරුදු 22ක් ඉඳලා 1680 දී පලා යන්න පුළුවන් වෙනවා. සිරබාරෙන් නිදහස් වෙලා ආපහු තමන්ගේ රටට පලා යනවා. ඒ ගියාට පස්සේ තමයි ශ්‍රී ලංකාව ගැන ඉතිහාසය ගැන ඒ පොත ලියන්නේ. රොබර්ට් නොක්ස්ගේ ලංකාවේ හිටපු කාලය ගැන අවුරුදු 20ක් ඌ ලංකාවේ සැරිසරනවා. හිරෙන් පලා ගියාට පස්සේ ඒ ලංකාවේ ඇවිදපු හැටි ලංකාවේ මිනිස්සු යට උදව් කරපු විදිය ඒ සියලු දේවල් ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතිහාසයට ගොඩක් වැදගත් දෙයක්. ඉස්කෝල ළමයින්ට රොබර්ට් නොක්ස් ගැන ඉගෙන ගන්නවා කියන්නේ මෙන්න මේ වයිට් මෑන් ට්‍රී ඒ කියන්නේ සියඹලා ගහ ගොඩාක් වැදගත් වෙනවා. අනිත් එක මේ ඒ තිබ්බ සියඹලා ගහ සුලිකුණාටුවක් වෙලාවේදී විනාශ වෙනවා. මේ තියෙන්නේ ඒ සියඹලාගෙන් ආපු අංකුරයක්. ඇවිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. සාම්පූර් යන ගම මූතූර ටවුන් එකේ ඉඳන් මීටර 850ක් වගේ තියෙන්නේ. වාහනයෙන් එන්න පුළුවන්. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. මේක තව ටිකක් ආරක්ෂිතව පරිස්සමෙන් හැදුවා නම් හොඳයි කියලා හිතනවා. මොකද ගොඩක් වටින තැනක් රොබර්ට් නොක්ස් කිව්වම මුළු ලෝකෙම දන්න පුද්ගලයෙක්. ඔන්න එහෙනම් ඔයගොල්ලෝ මම පෙන්නුවා රොබර්ට් නොක්ස්ගේ වයිට් මෑන් ට්‍රී සියඹලා ගහ. හරි එහෙනම් ඊළාට මේ තියෙන ඉක්බාල් පාර. එහෙනම් ඉසුරු මල්ලිත් එක්ක අපි යමු සාම්පූර් වලට. අපේ ගමනාන්තයට. අපි ආවා අපේ ගමනාන්තය සාම්පූර් ප්‍රදීපාගාරය ගාවට. එන පාර ලේසි පාරක් නෙවෙයි තියෙන්නේ. කාර් එකකට නම් එන්න ටිකක් අමාරුයි. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙන වාහනයකට එන්න පුළුවන්. ත්‍රී වීල් එකකට පුළුවන්, බයිසිකල් එකකට නැත්නම් කැබ් එකකට වගේ පුළුවන්. පල්ලෙහා වදින කාර් එකකට නම් එන්න අමාරුයි. පාරේ වලවල් ටිකක් තියෙනවා. අන්තිම කිලෝමීටර් 3 වගේ. මේ තියෙන්නේ සාම්පූර් ප්‍රදීපාගාරය. LTT ත්‍රස්තවාදීන්ගේ නිජබිමක් වෙලා තිබ්බ සාම්පූර් වල මේ තමයි ඒගොල්ලන්ගේ ප්‍රදීපාගාරය. අන්තිමට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බලකාය විසින් මුදවා ගන්නේ සාම්පූර් වාකරේ මෙහෙයුම් මගින් නැගෙනහිර ක්‍රියාන්විතයේදී. එනකොට මෙතන නේවි පෝස්ට් එකක් තියෙනවා. එතනින් ID පෙන්නලා මේ ID නම්බරේ විස්තර ටික ඒගොල්ලෝ ලියා ගන්නවා. එච්චරයි. නැත්නම් ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. සාම්පූර් ප්‍රදීපාගාරය ගාවට ආව පාරේ දැන් මං ආවේ ඉසුරු මල්ලිත් එක්ක. යා පාර දන්නවා එන්න.
එතන ඩ්‍රෝන් යවන්න බෑ. ප්‍රතිපාකාරය බලන්න පුළුවන්. වීඩියෝ කරන්න පුළුවන් ඩ්‍රෝන් යැවීම තමයි මේ ප්‍රදේශයේ. මොකද අධිආරක්ෂිත කලාපයක් තාමත් මේ තනිකර කැලේ. මේ පාරේ එනකොට හිතා ගන්න පුළුවන් මේක මුදව ගන්නත් කොච්චර අමාරු වුණාද කියලා මේ ප්‍රදේශයේ LTT ගේ. මම විස්තර කියන්න පොඩ්ඩක් අපි වටේ බලමු. ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දකුණු කෙළවරේ තමයි මේ සාම්පූර් ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නේ. මේ බලන්නකො ලස්සන. මේ තමයි අපේ ලස්සන ලංකාවේ නොදකපු පළාත්. අර අතන තියෙන බෝට්ටුවක්. එතන ලස්සන ෆොටෝ ගන්න පුළුවන්. අර කට්ටියක් කපල් එකක් ෆොටෝ ගන්නවා. යමු එතනට. මේ තමයි අපේ ලංකාව. මේ සාම්පූර් ප්‍රදීපාගාරය ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරය ලෙස හඳුන්වනවා. මේක ත්‍රිකුණාමල වරායේ දකුණු දොරටුවේ පිහිටා ඇති අතර මෙම ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ ඊශාන දිග වෙරළ තීරයේ නැව්වලට මඟ පෙන්වනවා. 2006 මාවිල්ලාරු සොරවුවත් එක්ක මේ පැත්තේ ආරම්භ කරපු මානුෂීය මෙහෙයුමේදී තමයි මේ සාම්පූර් ප්‍රදේශය මුදවගන්නේ. සැප්තැම්බර් 4 වෙනිදා මේ සාම්පූර් ප්‍රදීපාගාරයත් එක්ක මේ ප්‍රදේශයේ මුදවා ගැනීමේදී අපේ විරෝධාර රණවිරුවන් 33 දෙනෙක් ජීවිතක්ෂරපත් වෙනවා. දිවි බුදුලා තමයි මේ වගේ ප්‍රදේශ ප්‍රස්තාවදින්ගෙන් බේරගන්නේ. මෙතනට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මටත් එන්න ආසයි තුණා. මොකද වනස YouTube channel එකෙත් මේ ප්‍රදේශය ගැන ඒ යුද්ධයට සහභාගී වෙච්ච රණවිරුවන්ගේ කතා ඇහුවා. ඒ වගේම මම මේ වීඩියෝ එක බලලා ඒකට ඇත්තටම ආසයි තුණා. කොහොම හරි දැන් මාත් ආවා සාම්පූර් ප්‍රදීපාගාරය ගාවට. මෙන්න මේ ඉසුරුමල්ලි. මෙයත් එක තමයි ආවේ. එන එක ලේසි නෑ මේ පාරේ. ඉස්රුමල්ලි ගිවන් නම්බරේ දාන්නම්. ඕගොල්ලෝ දෙනවා නම් ඉස්රුමල්ලිට කන්ටැක්ට් කරන්න. එයා මේ පැත්ත දන්නවා. එයාත් එක්ක එන්න. මොකද එන පාරේ ටිකක් එන්න තියෙන කිලෝමීටර් 3ක් විතර කවුරුවක් නැතේ යුද. ඒ කියන්නේ යුද්ධ දිවිච්ච පැති වලින් මේ පාරෙන් එන්න තියෙන. ඒකින්ද දන්න කෙනෙක් එක්ක එන්න. අපි දැන් යමු අර අතන මේකක් තියෙනවනේ බෝට්ටුවක් තියෙනවනේ. එතනට යන්න. ඇවිදින්න ලංකාවේ නොගිය පැති වලට ඇවිදින් ත්‍රිකුණාමලයට එන්න. ත්‍රිකුණාමලේ ගොඩක් දේවල් බලන්න තියෙනවා අතන. තාම ඉවර නැහැ. තව දවසක් ඇවිල්ලා බලන්න දේවල් තියෙනවා. channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි තව ඇවිදිමු. තව තැන් ගොඩක් තැන් වලට බලන්න යනවා. ඇත්තට සතුරු දවසක් මගේ හිතේ ආසාවෙන් තිබ්බේ ඊයේ හවස ත්‍රිකුණාමල නයිට් මේල් එක ආවේ රෑ 9:00ට ආවා. ඒ පිටිම තමයි බොස් එකක් දාගත්තා. අනිත් පැත්තට ආව උදේට ගෑවා. දැන් යන්න ඕන ඕර්සිල් එකටත් යන්න ඕන. බුදුහාමුදුරුවෝ කවුද ගාවට. අපි යමු අර බෝට්ටුව ගාවට. මේ තමයි ෆවුල් පොයින්ට් නැත්තම් සාම්පූර් ප්‍රදීපාගාරයේ ගාව තියෙන මේක ෆොටෝ වල ගොඩාක් තියෙන නැවක් බෝට්ටුවක්. මේ ළඟදී යුද්ධයට පස්සේ ආපු බෝට්ටුවක්. යුද්ධ කාලේ සම්බන්ධයක් නැහැ මේකට. ආව්. ඔන්නේ ෂොට් එක. ආයි ඒක නියමයි. මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ ඉන්නේ ඉසුරුමල්ලි. එහෙනම් ඔයගොල්ලෝ ඊළඟට බලා ගන්න පුළුවන්. කමාන්ඩෝ රණවිරුවන් 45 දෙනෙක් ජීවිතාශ්‍රයටපත් වෙච්ච කට්ට
පරිච්ඡාන් පාලම ගැන වීඩියෝ මේ ත්‍රිකුණාමලයේම අපි එනකොට හම්බුණා. ඊට පස්සේ ඊළඟට යන්න ඉන්නවා ඕර්සිල් විදහාමුදා කවුරුදාගාරේ. ඒ වීඩියෝස් එක මම ඊළඟට ඉක්මනින්ම අරන් එනවා. නම් channel එක subscribe කරලා තියන්න. මේ හරි. මේ ඉසුරුමලිට කෝල් එකක් දෙන්න. ඔයාලත් මේ පැත්තේ එනකොට වෑන් එකකට කතා කරන්න පුළුවන්. වෑන් එකක් ඔයාලා ගෲප් එකක් කරන වෑන් එකක් නැත්නම් ට්‍රේවිල් එකක් ඕන මල්ලිගේ. මෙයත් එක්ක එන්න මේ බෝටු ඒ රයිඩ් එකක් යන්නත් පුළුවන්. මාළු අරන් යනවනම් කරවල අරන් යනවනම් ඒ කට්ටියත් අතරන ඕන දෙයක් කතා කරන්න පුළුවන්. නම්බරේ දාන්නම් ආපහු. එහෙනම් අපි එනම් සාම්පූර් ප්‍රදීක භාගාරයේ ගාව ඉඳගෙන වීඩියෝ එක සමු ගන්නවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක ආයි හම්බ වෙමු. කොහොමද මේක බෙල්ල දෙන්නේ?